Hello, welcome back to Tianu with D family. ඉතින් ඔන්න ගොඩාක් ආදරෙන් අද vlog එකට ඔයාලා හැමෝම පිළිගන්නවා. ඉතින් මම කලින් community post එකක් දාලා තිබ්බා වගේම අද vlog එක ඔයගලන්ට අරගෙන ආවේ Christmas vlog එකක් විදිහට. ඉතින් මෙතන ඉඳන් ඉස්සරහට මම Christmas video තමයි ඔයාලට අරගෙන එන්නේ. ඉතින් මේ ඔයාලට පේන්නේ මේ දවස්වල ක්‍රිස්මස් එකට ඇත්තටම මලගේ වෙන්න කලින් තමයි මම මේ ඕඩර් එක දැම්මේ. මට මේ ඕඩර් එක වුණාට ආවේ මලගෙදර දවස්වල. ඉතින් මම පැක් එක කඩලා බැලුවා බඩු ඔක්කොම ඇවිල්ලා තියෙනවද කියලා. ඒ වුණාට මේවා ඇතුලේ තියෙන ඒවා ඉතින් කලබලස්සේ මම බැලුවෙත් නැහැ. මට වීඩියෝ එකක් ගන්න ඕන වෙලා තිබ්බා. ඉතින් ඒක දැන් තමයි මේ විදිහට එළියට ගත්තේ. මේ තියෙන්නේ ඒ පැක් එකේ තිබ්බ එක මම ඕඩර් කරා මෙන්න මේ වගේ මෙරි ක්‍රිස්මස් කියලා ගහපු මේක ලී එක ගහලා තියෙන්නේ. ඉතින් මේක මම ගත්තේ ඩෝ එකට එල්ලන්න. ඒක මං ගද්දි මට නිකන් තේරුණා නිකන් නැමුණා වගේ. මම බලද්දි මේ ඒක පිටිපස්සෙන් කැඩිලා ඔයාලට ඉස්සරහට පෙනේ ඒකේ පිටිපස්සේ ඒක නිකන් ලී වගේ එකක් චුටක් පිටිපස්සෙන් පැනලා තියෙනවා. ඒ වුණාට මේ ඒකට සෙලෝ ටේප් එකක් ඒක සම්පූර්ණයෙන්ම කැඩලා නැති හින්දා ඒකට සෙලෝ ටේප් එකක් ගහලා ෆික්ස් කරගන්න පුළුවන්. ඉතින් මේක මේ වගේ මේ සිදුරු වලින් නූල දාන්නයි තියෙන්නේ. ඉතින් ඒක හරිම ලස්සනයි. මං හිතුවට වඩා පුංචි. හැබැයි ඒක හරිම ලස්සනයි. ඊළඟට ඔන්න මම පෙන්නන්නම් මේ තියෙන මම ගත්ත තවත් ඩෙකරේෂන් එකක්. මම ඒකේ ෆොටෝ එක ඔයාලට මෙතනින් දාන්නම්. මේක ඒ ෆොටෝ එකේ තියෙනවා වගේ අපිට උඩ එල්ලන්න පුළුවන්. සිවිලි මේ වගේ මේක ලස්සනට එල්ලන්න පුළුවන්. ඊගාවට තියෙන්නේ මම ගත්ත ලයිට් වැලක්. මම ඒකෙත් ෆොටෝ එක ඔයාලට දාන්න. මේක දිග නැහැ. මේක කෙටි එකක්. මම විශේෂයෙන් අර පැක් එක මේ කඩලා බැලුවේ මම ලයිට්ස් වැල් දෙකක් දාලා තිබ්බේ. ඉතින් පැකේජ් එක පොඩි. පැකේජ් එක පොඩි හැටියට මේවා ඇවිල්ලා තිබ්බද නැද්ද දන්නේ නැහැ නේ. ඉතින් ඒ හින්දා තමයි මම කඩලා බැලුවේ. ඊළඟට මේ තියෙන්නේ මේ නම් නේල් ස්ටිකර් වර්ගයක්. මම අර ගාන බැලන්ස් කරගන්න ඕනේ හින්දා දාපු එකක්. හැබැයි ඒක හරිම ලස්සනයි. බලමු අපි ඒකත් දාලා කොහොම වෙයිද කියලා. තාම නම් දාන්න අදහසක් නැහැ. මම දැම්මම අනිවාර්යෙන් ඔයාලට ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි දාන්නම්. පේනවනේ ඉතින් එහා පැත්තෙන් තව කවුරු හරි ඉන්නවා කියලා. ඉතින් ඩියානු බබා තමයි මේ නොයසිලින් ඉන්නේ මේ බඩු ඔක්කොම බලන්න. ඊගාවට තියෙන්නේ මම අර කියපු අනිත් ලයිට් වල. මේක මං හිතුවට වඩා වෙනස්. මේක USB එකක්. රිමෝට් එකක් තියෙනවා. මේක මම ගත්තේ අර මේ ෆොටෝ එකේ තියෙනවා වගේ කර්ටන්ස් වලට දාන්න. මං හිතුව විදිහ නෙමේ තියෙන්නේ. බලමු ඉස්සරහට මට මේක හදාගන්න පුළුවන් වුණොත් මං අනිවාර්යෙන් මේක වීඩියෝ එකක් දාන්නම්. ක්‍රිස්මස් තාම මං ඩෙකරේෂන්ස් කරේ නැහැ. ඉතින් මෙදා පාර ගොඩක් පාරක් වී ඩෙකරේෂන්ස් කරන්න. ඉතින් ඩෙකරේෂන්ස් කරාම මං අනිවාර්යෙන් ඔයාලට වීඩියෝ එකක් දාන්නම්. මේකත් මම ඒ අර ගාන බැලන්ස් කරගන්න ගත්ත එකක්. හැබැයි මේක ගොඩක් ප්‍රයෝජනවත් දෙයක්. මේකෙන් පුළුවන් මේ අර උඩ සිවිලි මේ හරි මොන හරි ඩෙකරේෂන් අපිට එල්ලන්න බිත්තියෙත් පුළුවන්. මේකේ තියෙන ස්ටිකර් එක අයින් කරලා අපිට පුළුවන් මේ කොක්ක වගේ කෑල්ලෙන් ඔයාලට පේනවා මේ ෆොටෝ එකේ ඒ කොක්ක වගේ කෑල්ලෙන් එල්ල ගන්න. ඊට පස්සේ මේ තියෙන්නේ මම ගත්ත ඉයරින් සෙට් එකක්. ඉතින් මේකට මට ගොඩක් ආසයි හිතුණා මේක සෙට් එකක් නිසා. මම ටිකක් මේ ටයිප් එකේ ඉයරින්ග්ස් වලට ගොඩක් ආසයි. මට බ්ලැක් එකක් තිබුණේ. මට ගන්න ඕනේ නේ බ්ලැක් එක. ඒකට මම සෙට් එකම ගත්තා. එතකොට මේ තියෙන්නේ nail polish එකක්. මේක ඔව් nail polish එක මම හිතුවට top coat එක. මේක මම හිතුවට වඩා ගොඩක් පුංචි. එතකොට ඔන්න මේ තියෙන්නේ gift card එකක්. තෙමු එකේ option එකක් තියෙනවා. ඔයාලා දැකලා තියෙනවද? කාට් එකට අපි බඩු add කරගත්තට පස්සේ අපිට පුළුවන් free gift card එකක් යවන්න. ඉතින් මමත් ඒක try කරලා බැලුවා. මේකට අපිට ගාණක් add වෙන්නේ නැහැ. ඉතින් ඒකත් හරිම cute gift එකක්. ඉතින් ඔයාලට මේ පේන්නේ කවදා හරි ක්‍රිස්මස් එකකට ගන්න ආසාවෙන්ම හිටපු දෙයක්. ඉතින්
ක්‍රිස්මස් ට්‍රී එක වටේ යන ට්‍රේන් එකක් ගන්න මේ ඩියානු බබයි මායි ඩැඩි අපි තුන් දෙනාම මාරම ආසාවෙන් හිටියා. ඩියානු බබා තමා ගොඩක් ආසාවෙන් හිටියේ. ඉතින් අපි ඒ ට්‍රේන් එක ගත්තා. අපි මේ දවස්වල ක්‍රිස්මස් එකට බඩු වේලස්සනින් ගත්තා. ඉතින් හිතපු නැති විදිහට ලොකු අම්මා නැති වුණා. ඉතින් ඒ හින්දා ඇත්තටම මේ දවස්වලේ නත්තල අපිට සමරන්න තරම් සතුටක් නෑ. මොකද ලොකු අම්මා ඉද්දි නත්තලට ඔක්කොම දෙනා එහාට තමා එකතු වුණේ. ඉතින් මේ දවස්වලේ නත්තලට එහෙම නෑනේ. ඉතින් ඒ වුණාට අපි හිතුවා හැමදාම දුකින් ඉන්න බෑනේ. අපි අපේ ජීවිතේ ඉස්සරහට යන්න ඕනේ. ඉතින් අපිට කරන්න වගකීම් තියෙනවා. අපි මේ දේවල් වලට මුහුණ දෙන්න ඕනේනේ. ඉතින් ඒ නිසා අපි හිතුවා මේ දවස්වලේ ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් කරන්න. ඉතින් මං ඉස්සරහට ඔයාලට ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් වීඩියෝ අරගෙන එන්න.